සියලු දෙනාගේ ආශිර්වාදයෙන් නැන්දා හොඳින් සුවමින් ඉන්නවා. මාලනී ගැන පවුලෙන් මුල්වරට නිවේදනයක්. හෙළ සිනමාවේ නිලි රැජින ලෙස විරුදාවලියලත් මාලනී ෆොන්සේකා මහත්මිය රෝගාතුරව දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති බවට මේ වන විට වාර්තා වනවා. පියවරු පිළිකාවක් හේතුවෙන් 2016 වසරේ සිටම ඇය වසර ගණනාවක් ප්‍රතිකාර ලබා පසුව සුවය ලබා තිබූ අතර නැවත මේ වන විට රෝහල්ගත කර ඇති බවටයි වාර්තා වූයේ. කෙසේ නමුත් පළමු වරට මාලනී ෆොන්සේකා මහත්මියගේ මෙම තත්ත්වය පිළිබඳව ඇයගේ පවුලේ ඥාති පුත්‍රයෙකු වන අෂාන් ෆොන්සේකා නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. සියලු දෙනාගේ ආශිර්වාදයෙන් නැන්දා මේ වෙද්දී ඉතාමත් හොඳින් සුව වෙමින් පවතිනවා. සියලුම දෙනාගෙන් මං ගොඩාක් ආදරෙන් ඉල්ලනවා අසත්‍ය තොරතුරු වාර්තා කරන්න ප්‍රචාරය කරන්න එපා. ඇය ගැන තොරතුරු දැනගන්න අවශ්‍ය නම් පවුලේ කෙනෙකුව සම්බන්ධ කරගන්න යනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.